තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ සිව දෙවියන්ගේ මහා බලගත් ශෝත්‍රයක් වන දුප්පත් බව විනාශ කරන මෙම ශෝත්‍රය. මේක අපේ ඉස්සර මේ සිව දෙවියෝ කියන්නේ අපේ ඉස්සර දෙවියන් මහරාවණ රජතුමාගේ දෙවියන් තමයි සිව දෙවියෝ කියලා කියන්නේ. ඉතින් උතුමෝ මහරාවණයන්ට කරන්න බැරි දෙයක් තිබුණේ නෑනේ. හැමදේම දක්ෂෙක්නේ. ඒ වගේ තමයි අදත් මහා ශිව දෙවියන්ට යමක් කෙරපු ගමන් උන්වහන්සේගේ පිහිට කිරණ අපට ලැබෙනවාම තමයි. ඒක දෙකක් නම් නෑ. එහෙනම් මේ බලන්නකො මේ ශෝස්ත්‍රය කිව්වහම ඔයාලට කෙටියෙන් මේ ශෝස්ත්‍රය මම තේරුම ඉස්සෙල්ලාම කියන්නම් ඕගොල්ලන්ට මේක කියන්න ඉස්සෙල්ලා. විශ්වයට අධිපති වූද අපිට පිහිටවන්නා වූද දුක විනාශ කරන්නා වූද සිව දෙවියන්ට මම වන්දනා කරමි. පාර්වතී නැත්නම් ගෞරී දෙවඟනයේ ආදරය දිනා ගන්නා වූද බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූද මිනිසුන්ට පැමිණෙන රෝග බිය දුරු කළා වූද සිව දෙවියන්ට මම වන්දනා කරමි. මූණු පහක් දරන්නා වූද බැතිවතුන්ට දේව වරප්‍රසාද පිරිනවන්නා වූද ප්‍රීතියේ ගබඩා වූද සූර්ය දෙවියන්ට හිතවත් වූද මහා බ්‍රහ්මයාගේ වන්දනාවට පාත්‍ර වූද ශිව දෙවියන්ට මම වන්දනා කරමි. ඕක තමයි ඒකේ කියන්නේ. එතකොට මේක දිනපතා මේ ශෝස්ත්‍රය කියන අයට ලැබෙන වරප්‍රසාද ඔයගොල්ලෝ දන්නවද? මෙන්න මේව තමයි ඒවා. මෙම මන්ත්‍ර මේ ශෝස්ත්‍රය මේ ලියලා තියෙන්නේ වශිෂ්ඨ ඍෂිවරයා. දුප්පත්භාවයෙන් එනම් මුදල් ළඟින්ගතාවයෙන් පීඩා විඳින අයගේ දුක නිවා දැමීමට මේ බලගතුන් මේ ශෝස්ත්‍රයට පුළුවන්. මේ ශෝස්ත්‍රය දිනපතා ගායනා කරන අයට ධන සම්පත් ලැබෙනවා. වැළඳිය හැකි සියලු රෝග ආබාධ ඉවත් වෙනවා. එතකොට යම් පුද්ගලයෙක් මේ ශ්‍රෝත්‍රයේ දිනකට තෙවරක් ගායනා කරනවා නම් එම පුද්ගලයාට දිව්‍ය ලෝක සැප සතුට අත්විඳින්න ලැබෙනවා කියලා මේ ශෝත්‍රයේ අවසානයේට ලියලා තියෙනවා. එහෙනම් අපි මේ උතුම් වූ දුප්පත් බව විනාශ කරන බලගත් ශිව ශෝත්‍රය හැමදේම දැනගෙනනේ දැන් අපි කරන්නේ. ඕගොල්ලෝ බුදුන් වැඳලා මම හැම වෙලාවෙම කියලා දීලා තියෙනවානේ. බුදුන් වැඳලා නවආරාධි මුතුගුණ කියලා අඩු ගන්න කරණීය මෙත් සූත්‍රය හරි කියලා ඔයාලා මේ හැමදාම මේ දේ කරන්න. ඊතර ගෘහණියන් මේවා කරන්න. මේක ඇහෙන වැඩිහිටිය අය කරන්න. බාල පොඩි ඕනි කෙනෙක් කෙරුවට කමන්නේ මහා කරුණිකයි උතුම් ශිව දෙවියන් වහන්සේ උන්වහන්සේලාට වන්දනා කරන්න. මෙම ශෝත්‍රයේ දිග මේක කොටස් 9ක් තියෙනවා. මේක දිග ශෝත්‍රයක්. ඔන්න මම කියන ඕගොල්ලෝ බලන්න මම පල්ලෙහායින් ওই ශෝත්‍රය ඕගොල්ලන්ට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඕගොල්ලෝ ඒව බලාගෙන කියවන්න. විශ්වේශ්වරාය නරකාරණව තාරණාය කාර්ණාමුතාය සශීකේශර ධාරණාය කර්පූර කාන්ති ධවලාය ජටාධාරාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය ගෞරී ප්‍රියාය රාජනීශ කලාධාරාය කාලාන්තකාය කුජගාදීප කන්තකාය ගංගාධාරාය ගජරාජ විමර්දනාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය භක්ති ප්‍රියාය භවභෝග භයාපහාය උග්‍රහාය දුර්ග භව සාගර තාරණාය ජෝතිර්මයාය ගුණනාම සුරුත්‍යකාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය චර්මාම්බරාය ස්වභස්ම විලේපනාය පාලේක්ෂණාය මණිකුණ්ඩල මණ්ඩිතාය මංජීර පාද යුගලාය ජටාධාරාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය පංචනනාය පනිරාජ විභූෂණාය හේමාම් ශුකාය භුවනන්ත්‍රය මණ්ඩිතාය ආනන්ද භූමි වරදාය තමෝමයාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය භානුප්‍රියාය භවසාගර තාරණාය
කාලාන්තකාය කමලාසන පූජිතාය නේත්‍රත්‍රාය සුභලක්ෂණ ලක්ෂිතාය ධාරිග්ග දුක්ඛ දහනාය නමක් ශිවාය ධාරිද්ද දුක්ඛ දහනාය නමක් ශිවාය රාමප්‍රියාය රඝුනාදව රප්‍රදාය නාගප්‍රියාය නරකාරණව තාරණාය පුඤ්ඤේක්ෂු පුඤ්ඤ භරිතාය සුරහාර්චිතාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය ධාරිද්‍ය දුක්ඛ දහනාය නමක් ශිවාය මුක්තේශ්වරාය ඵලදාය ගණීශ්වරාය ගීතප්‍රියාය වෘෂභේශ්වර වාහනාය මාතාංග චර්ම වසනාය මහේශ්වරාය ධාරිද්ද දුක්ඛ දහනාය නමක් ශිවාය ධාරිද්ද දුක්ඛ දහනාය නමක් ශිවාය වශිෂ්ඨේන කෘතම් සෝෂ්ඨම් සර්වරෝග නිවාරණම් සර්ව සම්පත්කරම් ශේෂ්ඨම් පුත්‍ර පුත්‍රාදී වර්ධනම් ත්‍රිසන්ධ්‍යම් යః පඨේ නිත්‍යම් සහේ ස්වර්ගම් ආවප්නුයා සාදු සාදු සාදු